දෙමව්පිය අපිට මොනවද කරේනේ? මොනවද කරේ දෙමව්පිය? මොනවද නොකරේ? එහෙම. දැන් අද කාලේ නැද්ද දෙමව්පියෝ අපිට මොනවද කරේ? දෙමව්පියෝ නිසා තමයි අපිට මෙහෙම වුනේ. එහෙම නැද්ද ඕනතර? දෙමව්පියෝ නිසා තමයි මට මෙහෙම වුනේ. මම දුප්පත් උනේ. දෙමව්පියෝ මට දුන්නා නම් දේපල මම මෙහෙම නෙමෙයි කරන්නේ. එහෙම නැද්ද? ඉන්නවද නැද්ද අද කාලේ? ඉන්නවා කාලකන්ණි දරුවෝ එහෙම ඉන්නවා. දෙමව්පියෝ මට ඉඩමෙන් කොටසක් දුන්න දැන් දේපල ප්‍රශ්න ඕන තරම් නැද්ද? දැන් දෙමව්පියන්ගේ කණ්ඩ බලාගෙන ඉන්න දරුවෝ නැද්ද? දෙමව්පියන්ගේ කණ්ඩ බලාගෙන ඉන්න දරුවෝ ඉන්නවා. ඉතින් හම්බුන් නැතුණාම අවසානයේ මොකද්ද කියන්නේ? අම්මයි තාත්තයි මට කෙරුවේ නේ. අම්මයි තාත්තයි මාව බැලුවේ නේ. උස්මහත් කරා එකම මදිද? ඇත්තටම තම තමන් කල්පනා කරලා බලන්නකෝ. දැන් මෙතන අම්මලා තාත්තලානේ ගොඩක් ඉන්නේ. දරුවන්ට තියෙන හිතේ තියෙන ගතිය මොන වගේද? දැන් මේ අම්මලාට පුළුවන් ද තමන්ගේ දරුවේ ශාසනයට පූජා කරන්න? කවුද කැමති මේ තමන්ගේ දරුවේ ශාසනයට පූජා කරන්න? කැමති කවුරු හරි ඉන්නවද? ඒකත් බලාගෙන මම. එහෙම හිතෙන්නේ නෑනේ නේ. එහෙම හිතෙන්නේ නෑ නේද? එහෙම හිතෙන්නේ නෑ. ඇයි ඒ? දරුවන්ට තියෙන දැඩි මොකද්ද? දැඩි ආදරය සෙනෙහස. ද ලෝභකමද? ලෝභකම. ඉතින් දෙමව්පියන්ගේ හැටිනේ දරුවෝනේ වටිනාම වස්තුව. දරුවෝ තමා තමන්ගේ වටිනාම වස්තුව. ඉන්නහාට දෙයක් නැහැ. දරුවෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න බැරිද? අම්මලා තාත්තලා ඉන්නේ කොට පුළුවන් නේ. දරුවෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න වුණා පුළුවන් ලෑස්ති සූදානම්. එහෙනම් ඒ දෙමව්පියන්ගේ හිතවල තියෙනවනේ ඒ තරම් කැක්කුමක්. ඒ තරම් සෙනෙහසක්, ඒ තරම් බැඳීමක් තියෙනවනේ. එහෙනම් එහෙම තියෙන දෙමව්පියෝනේ දරුවෝ උස්මහත් කරන්නේ. පරිස්සම් කරලා ආරක්ෂා කරගෙන අතපය කැඩෙන්නේ නැතුව. දැන් අම්මලා කුඩා ලොකු කාලේ කෙසේ වෙතත් කුඩා කාලේ කොච්චර මහන්සි වුණාද දරුවෙක් හදන්න. තාත්තලා අපිට වඩා දන්නවද නැද්ද අම්මලා? තාත්තලා දන්නවා. කොච්චර මහන්සි වුණාදනේ? නොවිඳිනා දුක් විඳා. හැබැයි මතක තියාගන්න සමහරක් වෙලාවට ඔහොම හදන දරුවෝ ලොකු වුණාම මරුව බවට පත් වෙන්නේ නැත්. ඉදිරියට කතා කරමු මේ ගැන. ඒ සමහරක් දරුවෝ ලොකු වුණාම ආනවා අම්මා මට මොනවද කරේ? තාත්තා මට මොනවද කරේ? එහෙනම් අම්මා මොනවද දන්නේ? තාත්තා මොනවද දන්නේ? දරුවෝ ආරක්ෂා කරගෙන හදන්න දන්න එකම මදිද? අද කාලේ නැද්ද ඕන තරම්? ඉන්නවා. ඕන තරම් ඉන්නවා. අම්මා කෙනෙක් තමන්ගේ කුසට දරුවෙක් ආපුවාම කොච්චර පරිස්සම් වෙනවද අම්මේ? පරිස්සම් වෙනවද නැද්ද? දැන් ඔක්කොම දරුවෝ ඉන්නේ අම්මලානේ මෙතන නැත්තේනේ. අපිට වඩා දන්නවා. මේ කියන දේවල් බොරු නම් කියන්න නෑ හාමුදුරනේ. එහෙම නෙමෙයි මෙහෙමයි කියලා කියන්නේ. කුසට දරුවෙක් ආපුවාම කොයි තරම්නම් පරිස්සම් වෙනවද? අර ගාතාව මොකක්ද අම්මට වදින? ඒකත් අපි එක්කන්ට කියමුකෝනේ. මොකක්ද අම්මට වදින ගාතාව? මොකද්ද තාත්තේ අම්මට වදින ගාතාව? දස මාසේ උරේකත්වා පෝසේසේ උද්ධිකාරණ ආයුදීගා මාතුපාදා. මෙතනම තියෙනවා කාරණා තුනක්. සුදුසුයි වඳින්න. සුදුසුයිද නැද්ද කියන එක මෙතනම තියෙනවා. දරුවන්ට මොනවද කරේ කියන කාරණා මෙතනම තියෙනවා. අම්මලා දැන් මේට කලින් ඕක ඇහුවේ නැහැ, ඕක බැලුවේ නැහැ, මොකද්ද ඕකේ තිබ්බේ කියලා නේ. මෙච්චර කල් දරුවන්ට කියලා දුන්නා මොනවා තියෙනවද දන්නේ නැහැ ඕකේ. අපි බලමුකෝ දස මාසේ උරේකත්තා. මොකක්ද අම්මේ? ඉක්මනට කියමු. මොකක්ද දස මාසේ? දස මාසයක් කුසේ දරාගෙන හිටියා. ඒකද? අම්මලා දන්නේ ඔච්චරයි. අම්මලා දන්නේ ඔච්චරයි.
දසමාසයක් උරපත්ත කියන්නේ මොකද්ද? උරපත්ත කියන්නේ මොකද්ද? අර උරපලලා ලේ දුන්නා කියලා කියන්නේ. දැන් කුස පලලා ලේ දුන්නා නෙමෙයිනේ නේ. එන උරපත්ත කියන්නේ මොකද්ද? ඇයි මෙතන උරපත්ත? මෙතෙන්ට තමයි අපිට දැනෙන්නේ හැම දෙයක්ම. අපි දන්නවා අපිට ලොකු දුකක් දැවුනාම දැනෙන්නේ ඔළුවටද? නැත්තම් බඩටද? නැත්තම් හදවතටද? අම්මලා කියන්නේ කොහෙටද වැඩිපුරම දැනෙන්නේ? ලොකු දුකක් දැවුනාම නිකන් හදවත නිකන් පිච්චෙන ගතියක් දැනෙන්නේ නැද්ද? රිදෙන ගතියක් තියෙන්නේ නැද්ද? ලොකුවට තරහ ගියපුවාම නිකන් පපුව පිච්චෙනවා වගේ එකක් නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සිත කියන ස්වභාවය එහෙම නැත්නම් අරමුණු ගන්නවා කියන ස්වභාවය මේ හදවතේ අඩපතක් පමණ වූ ලේ ධාතුවේ උපයක් නැමැති ස්වභාවය තුල පවතිනවා. එක ස්වභාවයක්. ඒක දැනගන්නා වූ ස්වභාවයක්. ඒක අතින් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා තමයි ලොකු දුකක් දැවුනාම අපේ පපුවට දැනෙන්නේ. ලොකු තරහක් ගියපුවාම පපුවට දැනෙන්නේ. අන්න ඒකයි. එහෙනම් දසමාසේ උරේ කත්වා අන්න තමන්ගේ කුසට දරුවෙක් ආපුවාම ඒ දරුවේ කුසේ වැඩෙන බව හොඳ සිහියකින් යුතුව කටයුතු කරනවා. මාස කීයද? දසමාසයක්. බැරි වෙලා හරි කුසට දරුවෙක් ආපුවාම හිතට අමතක වුණා නම් එහෙම පුළුවන්. අම්මලාට අමතක වෙලා තියෙනවද? කුසට දරුවෙක් ආපුවාම එහෙම හිතට අමතක වෙලා තියෙනවද? අම්මලා බය නැතුව කියන්න බය වෙලාගේ බලා ඉන්න තුන. දන්නවනේ මට වෙලා. එහෙම නෑනේ අමතක වෙන්නේ නෑනේ නේ. අමතක වෙන්නේ නෑ. වෙනදට වඩා පරිස්සම් වුණාද නැද්ද? වෙනදට වඩා වෙනද දුවන පයින් අම්මා කුසට දරුවෙක් ආපුවාම දුවන්න පයින්නේ නෑ. ඒක තාත්තලාගෙන් තමයි අහන්න ඕනේ. තාත්තලාට ඒ වෙනස තේරෙනවද නැද්ද තාත්තේ? වෙනස තේරෙනවා. ඇයි එහෙම වෙන්නේ? වෙනදා කෑ ගහන අම්මා ඒක නම් කොහොමද වෙනස් වෙන්නේ නැහැ නේද? ඒක මන් දන්නේ නැහැ කොහොමද කියලා. කොහොම හරි අපි පරිස්සම් වෙනවනේ නේ. අම්මලා පරිස්සම්. ඇයි ඒ කවුරු වෙනුවෙන්ද? කුසේ ඉන්න දරුවා වෙනුවෙන්. ඒ කියන්නේ හැම වෙලාවකම හිතේ තියෙනවා මම පරිස්සම් කළ යුතුයි. කවුද? දරුවා. අපි උණු වතුර ටිකක් බොනකොට රස්නේ වැඩිද දන්නේ නැහැ. කාටද? කුසේ වැඩෙන දරුවට. කෑමක් කනකොට මේක හොඳයිද දන්නේ නැහැ. කාටද? කුසේ ඉන්න දරුවට. ටිකක් සැර මොනවා හරි කනකොට මතක් වෙන්නේ කාවද? දරුවව. කුසේ වැඩෙන දරුවව. මාස 10ක් ওই විදිහට පරිස්සම් කරේ නැද්ද? පරිස්සම් කරා. ඔය පළවෙනි සුදුසුකම වඳින්න. පළවෙනි සුදුසුකම දස මාසේ උරේ කත්වා. දෙවෙනි එක පෝසේසි. එනම් පෝෂණය කළා. අන්න අර විදිහට ඉස්සෙල්ලා පරිස්සම් කර පරිස්සම් වෙවි කෑම බීම හොඳට ගලපලා දරුවව පෝෂණය කරා. දෙවෙනි සුදුසුකම. තුන්වෙනි එක ආයුධීගා. එහෙනම් ආයුෂය ලබා දුන්නා. දැන් මේ අම්මලාටත් මේ තියෙන්නේ ඒ අම්මා ලබා දුන්න අම්මයි තාත්තා ලබා දුන්නේ ආයුෂය නෙමෙයිද? ඔය දැන් මේ ජීවත් වෙලා ඉන්නේ අම්මලා ගినాපු එකක්ද? අම්මලා ඔය ඉන්නේ ආයුෂය මොකද්ද? ඔය ජීවිතය ඔය ශරීරය ලබා දුන්නේ කවුද? අම්මයි තාත්තයි. එහෙනම් දැන් ඔය ජීවත් වෙලා ඉන්නේ කාගේ හයියකින්ද? කාගේ ශක්තියකින්ද? අම්මගේ තාත්තගේ ආශිර්වාදය ශක්තිය. එහෙනම් කල්පනා කරන්න ඔය ලැබිලා තියෙන ඇස් ලැබුණේ කවුරු නිසාද? ඔය නාසය, ඔය කන්, ඔය දිව, ශරීරය ලැබුණේ කවුරු නිසාද? අම්මයි තාත්තයි නිසා. එහෙනම් එහෙම ලැබුණු ඇස් වලින් අම්මට රැව්වොත් විපාක තියෙද නැද්ද? විපාක තියෙනවා. එහෙම ලැබුණු දිවෙන් අම්මලාට බැන්නොත් ගතු කිව්වොත් විපාක තියෙද නැද්ද? විපාක තියෙනවා. අපිට ඔබ හරියට තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලා අපිට දේශනා කරලා තිබෙනවා. ඒක අපිට හරියටම ගෝචර නැහැ ඔය දෙමව්පියෝ සහ දරුවෝ අතර තියෙන බැඳීමේ ධර්මතාවය. අපි දන්නේ බැඳීම විතරයි. කොහොම නමුත්
යම් කිසි විදිහකට යම් ධර්මතාවයක් තිබෙනවා අපිට ගෝචර නොවන සාමාන්‍ය හිතා ගන්න පුළුවන්. දෙවෙනි කාරණාව හරි පළවෙනි එකේ කාරණා තුනක් සම්පූර්ණයි. දස මාසයක් පුරාවටම අපිව ආරක්ෂා කළා කුසේ තියාගෙන. දෙවෙනි එක ආයුෂය දුන්නා, වර්ණය දුන්නා, දරුවා පරිස්සම් කළා. එහෙනම් කාරණා තුනක් සම්පූර්ණයි නම් මාතුපාදං නමාමහ. ඊගාව කාරණා තාත්තලා ගැන කියමු ඉක්මනට. තාත්තලාට වදින ගාතාව